ඔයත් 2025 අවුරුද්ද පටන් ගනිද්දිම හිතුවද මම මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම මේ දේවල් කරගන්නවා. මෙන්න මේ ඉලක්ක වලට යනවා කියලා. ඉතින් අවුරුද්දේ මාස 5කුත් ගෙවිලා ඉවරයි. ඔයාට දැන් හිතෙනවා ඇති මේ අවුරුද්දේ නම් මම හිතපු දේවල් කරන්න බැරි වෙයි කියලා. එහෙම හිතෙන්න කලින් අද මං අහන ප්‍රශ්න ටිකට ඔයා අවංකව උත්තර දීලා බලන්න. ඇත්තටම ඔයාට ඒව ළඟා කරගන්න බැරි වෙයිද කියලා. මොකද ඔයාට තව මාස 7ක්ම ඉතුරු වෙලා තියෙනවා. සමහර විට ඔයා හිතාගෙන හිටපු දේ සම්පූර්ණයෙන් වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් මොකක් වෙයිද කියලා හිත ඉන්නේ නැතුව අපි ප්‍රශ්න ටිකට මුහුණ දීලා බලමු. මම ඔයාගෙන් ප්‍රශ්න 10ක් අහනවා. ඒක ප්‍රශ්නයකට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයත් අපේ channel එකට අලුත් නම් අපිව subscribe කරලා ඉන්නත් අමතක කරන්න එපා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ තමයි 2025 ගැන ඔයාගේ හිතේ ලොකු දේවල් තිබුණට ඔයා ඇත්තටම 2025 අවුරුද්ද ඉවර වෙද්දී මම මෙන්න මේ තැන ඉන්නවා. මම මෙන්න මේ දේවල් කරනවා කියලා ඔයා ඉලක්ක හදාගෙනද හිටියේ. දෙවැනි ප්‍රශ්නේ තමයි ඔයා දවස ආරම්භ කරද්දී හිතින් හරි ඔයා අද දවස ඇතුළත කරන්න ඕනි වැඩ ලිස්ට් එක හදාගන්න කෙනෙක්ද? හිතින් හරි නෝට් එකක් දාගෙන හරි ඔයා ඔයාගේ දවසේ වැඩ සැලසුම් කරනවද? තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේ මාස 5 ඇතුළත ඔයාගේ ජීවිතේට මොන විදිහේ බාධක ආවත් කොච්චර ඔයාව කඩාගෙන වටන දේවල් වුණත් ඔයා තාමත් ඔයාගේ ඉලක්ක අරමුණු ගැන හිතලා වැඩ කරන කෙනෙක්ද? හතරවෙනි ප්‍රශ්නේ වෙන්නේ ඔයා 2025 අවුරුද්දේදී අලුතෙන් ස්කිල් එකක් හරි ලැන්ග්වේජ් එකක් හරි ඉගෙන ගන්න try කරාද? පස්වෙනි ප්‍රශ්නේ තමයි ඔයා ඔයාගේ අරමුණු ඉලක්ක වලට යන්න වචනකින් හරි උදව්වක් වෙන කෙනෙක් ඔයාගේ ජීවිතයට සම්බන්ධ කරගත්තද? හයවෙනි ප්‍රශ්නේ ඔයා ඔයාගේ ජීවිතයේ වැරදුණු තැන්වලින් පාඩම් ඉගෙන ගන්නවද? ඒ වැරද්ද ආයෙ නොවන විදිහට වැඩ කරන්න ඔයා උත්සාහ අරගෙන තියනවද? හත්වෙනි ප්‍රශ්නේ ගොඩක් වැදගත්. ඔයාගේ ජීවිතේ ඔයා සමබර කරගෙනද ඉන්නේ? ඒ කියන්නේ ඔයාගේ රැකියාව, පවුල, ඔයා ගැන ඒ හැමදේම ඔයා බැලන්ස් කරගෙන ඉන්නවද? අටවෙනි ප්‍රශ්නේ තමයි ඔයා ඔයාගේ 2025 ළඟා කරගන්න ආසාවෙන් බලාපොරොත්තුවෙන් හිටපු දේවල් ගැන විෂුවලයිස් කරනවද? ඒ කියන්නේ මනසින් ඔයා දැකලා තියනවද ඔයා ඒ ඉලක්ක අරමුණු ළඟා කරගෙන ඒව කරාට පස්සේ ඉන්න විදිහ? නවවෙනි ප්‍රශ්නේ තමයි ඔයා සැබෑ කරගන්න හදන හීනවලට යන්න ඔයා දවසට එක කුඩා පියවරක් හරි තියනවද? ඒ වෙනුවෙන් අන්තිම ප්‍රශ්නේ සහ වැදගත්ම ප්‍රශ්නේ ඔයා ඔයාගේ අරමුණු ඉලක්ක හීන වලට යන්න ජීවිතේ වෙනස් කරන විදිහේ තීරණයක් ගන්න කැමතිද? ඒකට ඔයාට ධෛර්යය තියනවද? උදාහරණයක් විදිහට ඔයාට අතාරින්නම බැරි නරක පුරුද්දක් අතෑරලා නැත්තම් ටිකක් ලොකු අවදානමක් අරගෙන ජීවිතේ වෙනස් කරගන්න ඔයා කැමතිද? මේ ප්‍රශ්නෙට ඔයා දෙන උත්තරේටත් ලකුණු 10ක් ලැබෙනවා. ඉතින් දැන් ඔයාගේ අවස්ථාව ඔයාට ලැබුණු ලකුණු කීයද කියලා එකතු කරලා බලන්න. ඔයාගේ ලකුණු 70ට වැඩි නම් ඔයා හිතාගෙන හිටියා වැරදි. ඔයා හිතුවා නේද මේ මාස 7 ඔයාට මදි වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔයාට බය නැතුව ඔයාගේ ඉලක්ක හීනවලට යන පාරේ හරියටම ඔයා යන ගමන් තමයි ඉන්නේ. උත්සාහ කරොත් බලාපොරොත්තු වුණු කාලයටත් වඩා අඩු කාලෙකින් ඔයාට පුළුවන් ඒව හැබෑ කරගන්න. ඔයාගේ ලකුණු 40ට වඩා වැඩි නම් ඔයා යන්නේ හරි පාරේ. ඔයාට දැන් කරන්න තියෙන්නේ තව චූටි තල්ලුවක් දෙන්න විතරයි. තව ටිකක් මහන්සි වුණොත් ඔයාට මේ කාලය ඇතුළත ඔයාගේ හීන හැබෑ කරගන්න පුළුවන්. ඔයාගේ ලකුණු 40ට වඩා අඩුයි නම් ඔයා පරක්කු නෑ. ඔයා පටන් අරගෙන තියෙන්නේ. හැබැයි ඔයා ඔයාගේ ඉලක්ක අරමුණු වලට යන්න නම් මීට වඩා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. ඉතින් ඔයාගේ ලකුණු ගැන ඔයා ඇත්තටම සෑහීමකටපත් වෙනවද? ඔයාට ලැබුණු ලකුණු ගාන කමෙන්ට් එකකින් අපිත් එක්ක ෂෙයා කරන්න. මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපිව subscribe කරලා තියාගන්න. 2025 ඔයාගේ බලාපොරොත්තු හීන සැබෑ වෙන්න කියලා හැමෝටම සුබ පතනවා.